සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ දවස්වල සෝෂල් මීඩියා වල වෛරල් වෙලා තියෙන වීඩියෝ වල ඔයාලා දැකලා ඇති ගෑනු ළමෙක් ඇවිල්ලා බෝලයකට අත තිබ්බහම ටික වෙලාවකින් ඒ ගෑනු ළමයාගේ කොණ්ඩේ විසිරීලා යනවා. අද අපි කතා කරමු මේ මොකද්ද, මේ උපකරණයේ තියෙන මූලධර්මය මොකද්ද කියලා. 1929 දී ඇමරිකානු භෞතික විද්‍යාඥයෙකු වූ රොබර්ට් වැන්ඩිග්‍රාෆ්ට් මහතා විසින් හඳුන්වා දෙන්න මේ උපකරණයට වැන්ඩිග්‍රාෆ්ට් උත්පාදකය කියලා කියනවා. මේකෙදි පරිවාරක තීරුවක මුදුනේ කුහර ගෝලයක විද්‍යුත් ආරෝපණ රැස් කරගන්නවා. කුහර ගෝලයට විද්‍යුත් ආරෝපණ රැගෙන යන්න කරකැවෙන පටියක් භාවිතා කරනවා. උඩු ධාරා මට්ටම් වලදී විශාල විභව වෙනසක් ඇති කරන්නත් මේ උපකරණයට හැකියාව තියෙනවා. මිනිස් ඇසට පෙනෙන විද්‍යුත් පුළිඟු උනත් මේ උපකරණයට නිපදවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොණ්ඩේ විසිරවා හැරීමට විනෝදාස්වාදයට අපි මේ උපකරණය භාවිතා කරාට අභ්‍යන්තරයේ ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බැලුවොත් මේ උපකරණයේ සම්පූර්ණ විස්තරය ඔයාලට දැනගන්න පුළුවන්. අපි එහෙමනම් දැන් මුලින්ම මේ උපකරණයේ කොටස් ටික මොනවද සහ ඒකෙන් වෙන කාර්යය මොකක්ද කියලා ටිකක් බලමු. එක කියලා සඳහන් කරලා තියෙන කුහර ගෝලය ධන ආරෝපණ සියල්ලම එකතු කරගන්නේ මේ කුහර ගෝලයේ පිටත කවචය තුල. ඒ වගේම දෙක කියලා සඳහන් කරලා තියෙන්නේ පනාවක හැඩැති ලෝහ ඉලෙක්ට්‍රෝඩයක්. පටිය හරහා එන ධන ආරෝපණ සියල්ලම කුහර ලෝහ ගෝලය තුලට ඇදගන්න උපකාරී වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝඩය. 3 කියලා සඳහන් කරලා තියෙන ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ කුහර ගෝලයේ ඉහළ රෝලර් එක. ඒ වගේම 4 කියලා සඳහන් කරලා තියෙන්නේ පටියේ ධන ආරෝපණ ඇති කොටස සහ 5 කියලා සඳහන් කරලා තියෙන්නේ පටියේ ඍණ ආරෝපණ ඇති කොටස. ඒ වගේම මේ පටිය ධාවනය කරන්න මෝටරයක් භාවිතයෙන් මේ පටිය සහ රෝලර් අසමාන ද්‍රව්‍ය වලින් හදලා තියෙන්නේ. පටියේ පිටත පෘෂ්ඨය ධන ආරෝපණ රැගෙන යන්නත් අභ්‍යන්තර පෘෂ්ඨය ඍණ ආරෝපණ රැගෙන යන්නත් පුළුවන් විදිහට රබර් වලින් හදලා තියෙනවා. ඒ වගේම ඉහළ රෝලර් එක ඇක්‍රිලින් වීදුරු වලිනුත් පහළ රෝලර් එක ලෝහ වලිනුත් හදලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති 8 කියලා සඳහන් කරලා තියෙන්නේ ඍණ ආරෝපණ රැස් කරන ලෝහ බෝලය. ඒ වගේ මේකට ඍණ ආරෝපණ 7 කියලා සඳහන් කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩෙන් එකතු කරගන්නවා. මේ ටික තමයි මේ උපකරණයේ තියෙන ප්‍රධාන කොටස් ටික. එහෙමනම් අපි දැන් බලමු සරලව මේ උපකරණයේ ක්‍රියාවලිය කොහොමද කියලා. ඉහළ රෝල එක ළඟ තියෙන පනාව මගින් ඉහළ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනවා. මේ නිසා වායු අණු අයනීකරණය වෙනවා. මේ වායු අණු නිසා ඉලෙක්ට්‍රෝන පටියේ පිටත පෘෂ්ඨයට ඇවිල්ලා ධන අයන පනාවට ඇදලා ගන්නවා. පනාව තුලදී ලෝහ ඉලෙක්ට්‍රෝන මගින් උදාසීන කරනවා. ඊට පස්සේ අතිරික්ත ධන ආරෝපණ ලෝහ ගෝලයේ පිටත පෘෂ්ඨයට එකතු වෙනවා. එතකොට කවචය තුල විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ නැහැ. පටිය තවත් ධාවනය වෙනකොට විශාල වශයෙන් ධන ආරෝපණ ලෝහ ගෝලයේ පිටත පෘෂ්ඨයේ එකතු වෙනවා. මේ විදිහටම පිටත තියෙන එහෙම නැත්නම් 8 කියලා සඳහන් කරලා තියෙන ගෝලයේ ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. මේ තුල අධි වෝල්ටීයතාවයක් ඇති වෙනවා. මේ නිසා පිටතින් තව දුරටත් ආරෝපණ පැමිණීම නතර කරනවා. දැන් මේ ආරෝපිත ගෝලවල අභ්‍යන්තරයේ කිසිදු විද්‍යුත් ක්ෂේත්‍රයක් නැති නිසා පිටත කවචවල ලොකු විභව වෙනසක් තියෙනවා. මේ අවස්ථාවේදී 8 කියලා සඳහන් කරලා තියෙන පුංචි බෝලය කුහර ලෝහ ගෝලය අසලට ලං කළ විට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒක තමයි අපිට ස්පාර්ක් එකක් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මම කලින් කිව්වා මතක ඇති S2කට බලා ගන්න පුළුවන් විදිහට පුළිඟු ඇති කරන්නත් මේ උපකරණයට පුළුවන් කියලා. අන්න මේ විදිහට තමයි විදුලි පුළිඟු මේ උපකරණය මගින් ඇති වෙන්නේ. එහෙමනම් දැන් ඔයාලා අනිවාර්යයෙන්ම හිතනවා ඇති මේ ක්‍රියාවලිය අස්සේ අපි බෝලයට අත තිබ්බාම අපේ හිස කෙස් කොහොමද විහිදුවා හරින්නේ කියන එක පිළිබඳව. අපි එහෙමනම් දැන් බලමු. ඒක ඔයාලා දන්නවා ඇති එකම වර්ගයේ ආරෝපණ එක ළඟ තියෙනකොට ඒවා එකිනෙක විකර්ෂණය වෙනවා කියලා. අපි හිතමු ධන ආරෝපණ ගොඩක් එකතැන තියෙනවා කියලා.
එතකොට එක ධන ආරෝපණයක් මගින් අනෙක් ධන ආරෝපණය විකර්ෂණය කිරීමට නිතරම තැත් කරනවා. ඒ වගේම ඍණ ආරෝපණ ගොඩක් එකතැන තිබුණත් එක් ඍණ ආරෝපණයක් මගින් අනෙක් ඍණ ආරෝපණය විකර්ෂණය කිරීමට තැත් කරනවා. අපි කලින් කතා කරපු උපකරණයේ කුහර ලෝහ ගෝලය සම්පූර්ණයෙන්ම ධන වලින් ආරෝපණය වෙලා තියෙනකොට ඔයා ගිහිල්ලා ඒ කුහර ගෝලයට අත තිබ්බහම මේ ගෝලයේ පිටත තියෙන ධන ආරෝපණ අත්ලා හරහා ඔයාගේ හිස කෙස් වලට ඒ වගේම රෝම කූප වලට යනවා. හිස කෙස් සහ රෝම කූප වලට ධන ආරෝපණ ගියපුවාම ධන ආරෝපණ එකිනෙක විකර්ෂණය කරගන්නවා. අන්න ඒක නිසා තමයි කොණ්ඩය එකිනෙකට නොගෑවෙන විදිහට විසිරීලා යන්නේ. ඔයාගේ ශරීරයේ රෝම කූප වැඩි කෙනෙක් නම් ඒවත් හිස කෙස් වගේම විසිරීලා යනවා. මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති මේ බෝලයට අත තිබ්බාම හිස කෙස් විසිරෙන හේතුව. මේ උපකරණයේ ක්‍රියාවලිය බොහොම සරලව තමයි මම පැහැදිලි කරේ. ඔයාට වැඩිදුර අධ්‍යයනය කරනවා නම් තව ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මේ උපකරණය ගැන යම් අදහසක් ගන්න ඇති කියලා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක වටිනවා නම් ඔයාගේ තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා යන්නත් කියලා මං ඉල්ලනවා. මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. මම Mechanical Life